මම විශ්‍රාමිකයෙක්. මගේ මේ ගෙවත්තේ අපි හේම් ව්‍යාපාර තමයි මුලින්ම කරගෙන ආවේ. බඩේරඟු, තල, වතුර නීක කාලට වතුර ගැන හිතලා ඒ වාගේ භෝග අපි කරගෙන ආපු යුගයක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය අපේ ගමට ආවා. ඊට පස්සේ ඔවුන්ගෙන් ලැබුණු දායාද අපි ප්‍රයෝජන ගනිමින් ඔවුන්ගේ උපදෙස් අපි අනුගමනය කරමින් ඒ වැඩසටහන් වලින් අපි අත්දැකීම ලබා ගනිමින් වතුර කළමනාකරණය, පස සංරක්ෂණය යන හැම තේමාවක්ම ඉවහල් කරගෙන අපි ගාව හැංගිලා තිබු පෙර අපි නොකරපු දේවල් කරන්න පුළුවන් අන්දමකට අපි පත් කරලා දුන්නා. අපි මේ ඉන්නේ අතබැඳුවේ ලංකාවේ. වැව්ගම් පුබුදු ව්‍යාපෘතිය මේ ප්‍රදේශයට එනකොට අපි අඳුරගත්ත දෙයක් තමයි මේ ප්‍රදේශයේ බොහොමයක් දෙනා කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගත්ත පිරිසක්. ඒකෝට මේ ගොවි ජනතාව වැව් විහත්තාවේ අපි එනකොට වගා කරේ ඒකවාර්ෂික භෝග. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් බඩේරිඟු. බඩේරිඟු වලට අමතරව කුරහන්, තල වගේ දේවල් වගා කරා. මේක කන්නේකට වගා කරලා අවසන් කරනකොට අධික වර්ෂාවත් එක්ක මේ පස සෝදාගෙන ගිහලා නැවත වැවට එකතු වෙනවා. ඒකෙන් වෙන්නේ වැව නැවත ගොඩ වෙනවා, වේ ජලධාරිතාව අඩු වෙනවා, කෘෂිකර්මාන්තයේ තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. ඒත් එක්කම වැව් ඉස්මත්තේ තිබ්බ ගස් කොම්මන අයින් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ වැව් ඉස්මත්තේ අපි නැවත වනවගාව කරනවට වෙනුවට අපි මේ ගොවි ජනතාවට අපි තීරණය කරා ස්ථිර භෝග ලබා දෙන්න. ඒකත් එක්ක මේ ගොවි ජනතාව පෙළඹෙව්වා සුහුරු කෘෂිකර්මික ගොවිතැනට. ඒ කියන්නේ අපි පාරම්පරිකව ගෙනාපු දේ වෙනුවට අපි මේගොල්ලොන්ට අර తాවකාලිකව වගා කරගෙන ගියපු දේවල් වෙනුවට ස්ථිර භෝග ලබා දුන්නා. ඊට අමතරව පාංශු සංරක්ෂණය ගැන දැනුවත් කිරීම කරලා තියෙනවා. දැන් මේ වෙනකොට මේ ප්‍රදේශයේ ගොවි ජනතාව තමන් අර වගා කරපු හේන් ගොවිතැනින් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා ඒකේ ස්ථිර භෝග සහ ඒත් එක්කම අතුරු භෝග වගා කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයට තියෙන ලොකුම ගැටලුව තමයි ජල හිඟය. මේ ජලය ආරක්ෂා කරගන්න අපි පස සංරක්ෂණයත් එක්කම පසේ තෙතමනේ රැක ගන්න ඕනේ. එතකොට පසේ තෙතමනේ කොහොමද රැකගන්නේ? පාංශු වැටි දාන ආකාරය, ඊට පස්සේ අපි ජෛව වැටවල් හදාගන්න විදි, ගිනි සීරියා වලින් වල් සූර්යකාන්ත වලින් හදාගන්න විදි අපි කියලා දීලා තියෙනවා. ඒකත් එක්කම ජලය අර පිරිමැසින් පාවිච්චි කරන්න. අපි එන්න කලින් මේ ගොවීන් ගොඩක් වෙලාවට කරේ වතුර ගෙනල්ලා නිදහසේ භූමිය පුරා ඇරලා දාන එක, වතුර මෝටරයක් දාලා. හැබැයි අපි මේගොල්ලෝ දුන්න විසුරුම් ජල සම්පාදන ක්‍රම, බිඳු ජල සම්පාදන ක්‍රම, මේ වගේ නවීන තාක්ෂණයත් එක්ක අද වෙනකොට මේ ගොවීන් සෑහෙන දුරට සංවර්ධනය වෙලා තියෙනවා. ඉතින් මෙම ව්‍යාපෘතිය මගින් දුන්නු ප්‍රතිලාභ උපරිම ප්‍රයෝජනට අරගෙන මම දැන්ට වාණිජ භෝග වශයෙන් මගේ ගෙවත්තේ දැන්ට අඹ, පේර, ගස්ලබු, කටුවනෝදා වාර්ෂික ආදායම් ගන්න වාණිජ භෝග මම කරලා තියෙනවා. ඊට අමතර රටකජු, පැණිකොමඩු, ඒ කියන්නේ දෛනික මුදල් උපයා ගන්නා දේවල් වෙනම කරගෙන තියෙනවා. ඊට අමතර මම බතලගොඩ කෘෂි පර්යේෂණායට බීජ නිෂ්පාදනය කරනවා. දැන්ට වණ්ඩක්කා නිෂ්පාදනය කරලා තියෙනවා. අර අස්සන් අර තියෙන. ඉතින් මම බය නැහැ. මන් දිනු.